අපි කව්පි වඩේ හදමුද? ඉතින් කව්පි ටිකක් තිබුණා. ටිකයි කොහොමත් ගත්තේ මොකද එකක් යාළුවෝ නෑ මේ දවස්වල යාළුවන්ට එක ප්‍රශ්න. අනික කොටන්න ග්‍රයින්ඩර් එකක් නෑ මම ওই පොඩි වංගෙඩි තමයි කොටලා ගත්තේ. ඉතින් පැය 4ක් විතර පෙඟින්න තිබ්බ කව්පි ටික. තියලා තමයි කිට්ටුවේ. කරපිංච ෆ්‍රෙෂ් එක තියෙනවා නම් හොඳයි. ඉතින් ඒක නිසා මම මගේ ගහෙන් අතු දෙකක් කඩාගත්තා කිනිති දෙකක්. ලුණුයි අමු මිරිසුයි හීනියට කපාගෙන ලුණුත් එක්ක කව්පි කොටාගත්ත කව්පි වලට දාලා වඩේ පරිප්පු වඩේ වලට වගේම කලවම් කරගන්න. කෑලි මිරිස් නොදා ඉන්නවා නම් හොඳයි. දෙවිල්ල අවශ්‍ය දෙවිල්ල අමු මිරිස් වලින් ගන්න. ඔයාලට බලන්නකො මේ කලවම් කරද්දී අර ලෙහෙන්නේ හොඳට ගුලි ගහිලා එන විදිහ පේනවා. මාත් මේ පළවෙනිම පාරට තමයි කව්පි වඩේ හදන්නේ. මේ ඔන්න බලන්න මම 6ක් විතර හදාගත්තා මට යාළුවෝ දෙන්නෙක් තුනෙකුට මැසේජ් දැම්මා ආවොත් බෙදලා දෙන්න කියලා ඊටු ටික තිබ්බා. ඉතින් ඒක නිසා පොඩි චාච්චියක ගින්දර අඩුවෙන් තමයි මේ චූටි ලිපේ මම මේක බදින්නේ. අර කපාට ගින්දර ඇරලා මේක කළු වෙලා මැද අමුවට තිබුණොත් කන්න බෑනේ. ඒක නිසා අඩු ගින්දරේ බෙදගත්තා. හරිම සුවඳයි. ඇත්තටම පරිප්පු වඩේ වලට වඩා මේක හරිම රහයි. ඔයගොල්ලෝ හදලා බලන්නකෝ බොරුද කියන්නේ කියලා. ඒකට ක්‍රිස්පි වෙලා රහට ලස්සනට දෙනවා. ඔය පේන්නේ කව්පි වඩේ. ඔයගොල්ලොත් හදලා බලන්න එහෙනම් ඈ. තේ එකකුත් හදාගත්තා.